ඇවිදිනකොට මෙන්න මේ වගේ ඇඳුමේ පාටමාරුවන ඉෆෙක්ට් එකක් හදාගත්තේ කොහොමද කියලා බලමු. මුලින්ම මම වීඩියෝ එක ඉම්පෝර්ට් කරගෙන ටයිම්ලයින් එකට දාගෙන ඒක ඩුප්ලිකේට් ලේයර් එකක් කරගෙන රීනේම් කරගන්නවා. ඊට පස්සේ මම රොටෝ බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ගර්ල්ගේ ටී-ෂර්ට් එක රොටෝ බ්‍රෂ් කරගන්නවා. රොටෝ කරලා ඉවරනහම රොටෝ කරපු හැම ෆ්‍රේම් එකක්ම එහා මෙහාම විතියා ගන්න මෙන්න මේ ෆ්‍රීස් බටන් එක මත ක්ලික් කරනවා. ඊළඟට මම ඉෆෙක්ට් ඇන් ප්‍රීසෙට් වලට ගිහිල්ලා හියු සැචුරේෂන් ඉෆෙක්ට් එක දාගත්තා. ඊට පස්සේ කලරයිස් ස්ටික් එක දාගෙන ඇවිදින හැම පියවරකටම පාට මාරු වෙන්න මම පොඩි කී ෆ්‍රේම්ස් ටිකක් දාලා ඒකට ස්ටාර්ට් ෆ්‍රේම් එක සහ එන්ඩ් ෆ්‍රේම් එක වෙන වෙනම දාගෙන මම ටයිමින් හදාගත්තා. වැඩේ කොහොමද කියලා බලන්න පොඩි ප්‍රීවිව් එකක් බලලා හැමෝටම පේන්න H264 ෆෝමැට් එකෙන් රෙන්ඩර් අවුට් එකක් ගත්තා. ඔන්න ඔහොමයි මම මේ ඉෆෙක්ට් එක හැදුවේ. ඉතින් මේ වගේ තවත් VFX ට්‍රික්ස් දැනගන්න ඕන නම් මතක තබා ෆලෝ කරලා තියාගන්න. මම රැන්ඩි VFX.